Hello guys, welcome back to my YouTube channel. ඔන්න මම Sky1 ගියා. හැබැයි මම මේ කරන්නේ vlog එකක් නෙමෙයි. ඒ නිසා මම එහෙමෙන් ගන්න වීඩියෝ කැලි ඔයගොල්ලෝ බලන්න ඕනේ. මුලින්ම කියන්න ඕනේ ඔයගලන්ට සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ. මම මේ වීඩියෝ එක ගේන්න හිටියේ නම් අවුරුද්දට කලින්. මොකද මම මේක shopping කරලා දැන් ගොඩාක් දවස් වෙනවා. ඒත් ඉතින් මට එඩිට් කරගන්න වෙලාවක් තිබිච්ච නැති නිසා තමයි අන්න මං අවුරුද්දෙන් පස්සේ ගෙනාවේ. ඉතින් මම මේ කියෝන අතරමඟ ඔයගලන්ට මේකේ තියෙන අනම්මනම් ඒ වගේ prices උත් පෙන්නනවා. ඔයගොල්ලෝ ඒවත් බලා ගන්න. ඉතින් මම මේ vlog එක ගේන්න හිතුවේ තාමත් Sky1 එකට ගොඩ වෙන්න බැරි වෙච්ච කට්ටියට. තාම බලනවා ඇතිනේ ඒකේ prices කොහොමද? ඒකේ මොනවද තියන්නේ? අනම්මනම් විස්තර. ඉතින් ඔන්න මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඒකේ තියෙන්නේ මොනවද, ඒකේ prices කොහොමද කියලා දැනගන්න ඕන අයට බලාගන්න තමයි මේ vlog එක. ඔක්කොටම කලින් කියන්න ඕනේ මේ shop එක හෙන ලකුවට තිබ්බට මේකේ prices නම් එහෙම ලකුවට නැහැ. මට මුලින්ම ගියාම හිතුනේ අන්න ඒක තමයි. ඒ විතරක් නෙමෙයි මේකේ නැති දෙයක් නැහැ. ඔයගොල්ලෝ බලන්නකෝ වීඩියෝ එක. මේකේ අපිට ඕන කරන ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මං මේ Sky1 එකට ගියේ දවල් වරුවේ. මම මුලින්ම ගියා හවස් වරුවක. මට මුකුත් කරගන්න බැරි වුණා එදා නම් මං හැරිලා ආවා. මොකද පුදුම සෙනගක්. ඉතින් මං මේ ගියේ සතියේ දවසක දවල් වරුවක. අන්න ඒක නිසා තමයි මෙන්න මේ විදිහට සෙනග අඩු. ඉතින් මම යනකොට 2:00 විතර ඇති. කොහමරි ඕකේ ඇවිදලා හැමදේම බලලා හැමදේම අත ගාලා එළියට එනකොට 6ට විතර ඇති. ඉතින් ඒ අතරතුර 2:00 ඉඳන් 4:00 විතර වෙනකන් ෆ්‍රී හිටියා. හැබැයි ඊට පස්සේ බලන් ඉද්දි සෙනග වැඩි වෙන්න ගත්තා. අන්තිමට පොලිමේ ඉඳලා තමා බිල් කරන්න හිටියේ. ඉතින් මට මේ වීඩියෝ එක බලද්දි මේ දැක්ක එක දේවල් මතක් වෙනවා. බලන්නකෝ ඔයගලන්ට මොනවද මෙතන තියෙන්නේ, මොනවද අවශ්‍ය වෙන්නේ, අවශ්‍ය දේවල් තියනවාද, ඒ වගේ prices කොහමද කියලා බලා ගන්න පුළුවන්. දෙයක් කියන්නද? Sky1 එනවා නම් අනිවාර්යෙන්ම ඉවසගෙන ඉන්න පුළුවන්. ඔයගොල්ලෝ ඕන තරම් shopping කරනකම් ඉවසන් ඉන්න පුළුවන් කට්ටියත් එක්ක තමයි එන්න ඕනේ. මොකද නැත්තම් ඉක්මනට යන්න බලන් එන අයත් එක්ක Sky1 එකේ shopping කරන්න නම් බෑ. මං ඉතින් ගියේ හැමදාමත් වගේ මගේ සගයෝ දෙන්නත් එක්ක. ඒ කියන්නේ මගේ ලොකු මල්ලි, මගේ පොඩි මල්ලිත් එක්ක. ඒගොල්ලෝ හැමදේම බලන තව මට හොඳයි කියන දේවල් දැක්කම ඔය පේනවනේ මේ කොහාට හොඳයි කියලා පෙන්නනවා. හැබැයි මං නම් ඒවට ආස නෑ. කොහොම හරි අපි ඇවිදලා කිඩ්ස් කලෙක්ෂන් එකට ගියා. එතන තමයි වැඩිපුරම වෙලාවක් ගත වුණේ මල්ලගේ ඇඳුම් හොයාගන්න. හොයාගන්න කියන්නේ එයාගේ තේරිල්ල වැඩි චුට්ටක්. ඉතින් ඊට පස්සේ ජෙන්ට්ස් කලෙක්ෂන් එකට ගියා, ලේඩීස් කලෙක්ෂන් එකට ගියා. නමුත් මං වීඩියෝ කළේ නෑ. මොකද මාර විදියට සෙනග පිරෙන්න ගත්තා. ඒ හින්දා වීඩියෝස් නම් ගත්තේ නෑ ඒවා. නමුත් ඉතින් ඔයගලන්ට හොඳ ඇඳුම්, ලස්සන ඇඳුම් ගන්න පුළුවන් කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් තමයි මේ Sky1. එහෙනම් ඉතින් අදට ඔච්චරයි. ඇවිදලා මහන්සි හින්දා අන්තිමට අපි ගුණේස් රෙස්ටොරන්ට් එකෙන් කොත්තුවක් කාලා තමයි නතර වුණේ. ඉතින් මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් ඔයගොල්ලෝ ලයික් කරන්න අමතක කරන්නත් එපා, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් බයි බයි.